ඔයා අහලා තියෙනවද හිසට වෙඩි වැතිලත් මරණයටපත් නොවූ පුද්ගලයෙක් ගැන? ඉතින් මේ පුද්ගලයා ගැන බලන්න කලින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකකුත් දාලා එන්නකෝ. හරි. දැන් යන් අපේ වීඩියෝ එකට. මේ පුද්ගලයා තමයි සිවිල් යුද්ධය සමයේ සිටි සොල්දාදුවෙකු වෙච්ච ජේකබ් මිලර් කියන්නේ. ඉතින් මේ යුද්ධය සමයේදී මොහුගේ හිසට වෙඩි වැදිලා තියෙනවා. ඉන්පසු ඔහුගේ මිතුරන් ඔහු මිය ගිය අයයි සලකා ඔහුව අතහැර දමා ගොස් තියෙනවා. ඉතින් මීට පස්සේ නම් සිද්ධ වෙන්නේ අදාහ ගන්නවත් බැරි සිද්ධියක්. ඒ තමයි මේ පුද්ගලයා කෙටි වේලාවකින් මේ ස්ථානයෙන් නැගිටලා දවස් 4ක් ගෙවලා කිලෝමීටර් 100ක් ඇවිදගෙන රෝහලකට පවා ගිහින් තියෙනවා. What? ඒ වගේම ඔහු ඔහුගේ ජීවිතය බේරාගෙන අවුරුදු 31ක් පමණ ජීවතුන් අතර ඉඳලා තියෙනවා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? ඔයාට හිතන දේ මේ වීඩියෝ එක පල්ලෙහි කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.